ප්ලේන් එක වැටිලා තියෙන්නේ දැන් ඔය ප්ලේන් එකේ ගියපු මුළු පිරිස 242ක් කියලා කියන්නේ. ඒ වුණාට මිය ගිය තීරලා තියෙන ගාන 270ක් විතර වෙනවා. ඒ කොහමද? ප්ලේන් එක වැටෙන්න ගිහිල්ලා මෙඩිකල් ෆැකල්ටි එක හොස්ටල් එකකට. ඒතර ඒකත් එක්ක එතන මේ ප්ලේන් එක වැටෙන එකෙන් මිය ගියපු තව පිරිසක් ඉන්නවා. ඒක ලොකු අනතුරක් 200 ගණක් කියන්නේ. ලොකු අනතුරක්. ලොකු පිරිසක් එක්කෙනෙක් නේ බේරෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ওই බෝයින් වර්ගයේ ගුවන් යානාවක මෑත කාලීනව ඇති වෙච්ච ඔය බෝයින් 787 කියන්නේ ලොකු ප්ලේන් එකක්. හරිද? අපිලා ලංකාවේ බෝයින් නෑ. ලංකාවේ බෝයින් තිබුණා ඉස්සර. ලංකාවේ එයාක්‍රාෆ්ට් ඔය කටුනායක තියෙන ශ්‍රී ලංකන් එයර්ලයින්ස් එකේ තියෙන හැංගරයකට කියන්නේ 747 හැංගර් කියලා. ඒ කියන්නේ බෝයින් ගුවන් යානා වලට තමයි මේ හැංගර් එක හදලා තියෙන්නේ. හැංගර් එක කියන්නේ ගුවන් යානා රිපෙයාර් කරන මේන්ටේන් කරන තැන. ඒ කියන්නේ දැන් ගුවන් යානාවක් ආවට පස්සේ ගුවන් යානා මේන්ටේන් කරන්න රිපෙයාර් කරන්න තැනක් තියෙනවා හැංගර් එකක් කියලා. දැන් අපිට ලංකාවේ කටුනායක ඒවා දෙකක් තියෙනවා. 320 හැංගර් එකයි 747 හැංගර් එක. 747 කියන්නේ බෝයින් වල තියෙන ප්‍රසිද්ධ ගුවන් යානා වර්ගයක්. ඒක රිපෙයාර් කිරීම සඳහා වෙන එක පාක් කරලා තියන්න සමහරලාට පාක් කරලා තියෙන කෙනෙක් මොකක් රිපෙයාරින් වැඩකදී තියන්න තියෙන එක ගොඩනැගිල්ලක් හැංගර් එක කියන්නේ. ඒතකොට ලංකාවේ හැංගර්ස් දෙකක් තියෙනවා 320 හැංගර් එකයි 747 හැංගර් එකයි. 320 හැංගර් එක කියන්නේ Airbus ප්ලේන් වලට තියෙන හැංගර් එකක්. 747 කියන්නේ Boeing ප්ලේන් වලට තියෙන හැංගර් එකක්. ඒතකොට මේ Boeing ප්ලේන් දැන් ලංකාවේ නැහැ. කියන්නේ අපි ළඟ තිබිච්ච ඒවා දැන් ඒවා මාරු කරලා ඒවා නැවත දීලා දැන් අපි ළඟ ඔක්කොම Airbus තියෙනවා. ලෝකේ ප්ලේන් හදන කම්පැනි දෙකක් තියෙනවා. Airbus සහ Boeing කියලා. දැන් අපි ළඟ කලින් Boeing සහ Airbus දෙකම තිබ්බා. දැන් Boeing නෑ. අපි ළඟ තියෙන්නේ Airbus විතරයි. එතකොට දැන් ඔය කියන ගුවන් යානාව Boeing ගුවන් යානාවක්. ඒක 747 එකකුත් නෙමෙයි 787 කියන සුපිරි ඩ්‍රීම්ලයිනර් කියන හොඳ ප්ලේන් එකක් ඒක. ඒක ලංකාවට තව කාලයකට ගන්න බැරි ප්ලේන් එකක් ඒක. සල්ලි නෑ අපිට එච්චර. එතකොට මේ ඩ්‍රීම්ලයිනර් එකක් දැන් පළවෙනි කාරණා තමයි මුලින්ම ඕගයාව ප්ලේන් එක කඩා වැටීමට දාලා මුලින්ම ආපු තරකේ තමයි ප්ලේන් එක එනකොටත් ඒකේ ප්‍රශ්නයක් තිබුණා. يعني ප්ලේන් එක දැන් ෆ්ලයිට් එකක් දැන් ලන්ඩන් ඉඳන් ඉන්දියාවට කලින්ම ආපු එකක් නෙවෙයි ගිහිල්ලා තියෙන්නේ. කලින්ම එතෙන්ට ඉන්දියාවට ආපු එකක් තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒතර ආපු එන කට්ටියක් කියලා තියෙන පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා තේරෙනවා වගේ කියලා ඒ නිසා ගුවන් යානාවේ ප්‍රශ්නයක්ද කියලා බලන්න කියලා තමයි ප්‍රශ්නයක් වෙන්නද කියලා මුලින්ම හිතුවේ. ඒතර මේක ටේක් ඕෆ් කරලා ඒ කියන්නේ ඉන්දියාවෙන් පිටත් වෙලා තප්පර 20ක් 30ක් තප්පර 30ක් 40ක් ඇද්දී ආයි වැටලා තියෙන්නේ. තප්පර 17ක් 30ක් අතර ওই කාලයක් ඇතුළත ආයි වැටලා තියෙන්නේ. එතකොට මේක මුලින්ම උනේ චෙක් කිරීම සම්බන්ධ ප්‍රශ්නයක්. දැන් ඔය ප්ලේන් එකක් චෙක් කරනවා කියන්නේ බරපතල ක්‍රියාවලියක්. හරිද? දැන් බෝට්ටුවක ගිහිල්ලා නැවක ගිහිල්ලා වැටුනොත් වැටෙන්නේ මූදට. මොනවා හරි කරගත්ත හැකිනේ. දැන් ප්ලේන් එක ගිහිල්ලා වැටුනොත් තමයි මොනවක් කරගන්න බෑ. අනිවාර්යෙන් මැරෙනවා. මමත් ශ්‍රී ලංකන් එකේ වැඩට යනකම්ම ජොබ් එක පටන් ගන්නකම් මාත් හිතන් හිටියේ ප්ලේන් වලට තියනවා කියලා මේ පැරෂුට්. ඒ කියන්නේ මගින්ට පැරෂුට් තියනවා කියලා හිතන් හිටියේ. මාත් ගිහින් වැඩ කරද්දි තමයි දන්නේ යකෝ මෙන්න පැරෂුට් එකක්වත් නැහැ. මොනවක් වුණොත් පයින්ද පැරෂුට් එකක්වත් නැහැ කියලා අනිවාර්යෙන් මැරෙනවා. හරිද? කිසිම ආරක්ෂිත يعني මොකක් හරි අවුලක් වුණාට පස්සේ ආයි මොකුත් නැහැ. එතකොට මේ දැන් පැරෂුට් මොකුත් නැහැ. හරිද? ඒ වුණාට ප්ලේන් එකක තියෙනවා සේෆ්ටි සිස්ටම් සාමාන්‍යයෙන් තුනක් විතර. ඒ කියන්නේ දැන් ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එකක්. ඒ කියන්නේ දැන් ප්ලේන් එක කන්ට්‍රෝල් කරන්න දැන් ප්ලේන් එකේ එක එක දේවල් කන්ට්‍රෝල් කරන්න තියෙනවානේ. ඒ කන්ට්‍රෝල් කරන්න එකක් ෆේල් වුණොත් තව එකක් ෆේල් වුණොත් තව එකක් කිය තව සිස්ටම් දෙක තුනක් තියෙනවා. ඒ නිසා ලේසියෙන් ප්ලේන් එක ටෙක්නිකල් ෆෝල්ට් එකකට බිම වැටෙන්න අමාරුයි. මොකද එකක් හදිසියවත් අප්සෙට් ගියොත් තව අමතර සිස්ටම් එකක් තියෙනවා. තව අමතර සිස්ටම් එකක් තියෙනවා. මෙකැනිකල් සිස්ටම් එකක්, හයිඩ්‍රොලික් සිස්ටම් එකක් තියෙනවා. ඒ කියන්නේ කරන්ට් එකෙන් මේන් සිස්ටම් එක ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එකෙන් ප්ලේන් එක කන්ට්‍රෝල් කරන්න බැරි වුණොත් මෙකැනිකල් සිස්ටම් එකක්. ඒ කියන්නේ හයිඩ්‍රොලික් කියන්නේ වාහනේ බ්‍රේක් ගැහුවම ඒක වදින්නේ හයිඩ්‍රොලික් වලින්. දැන් ඔය බැකෝ වැඩ කරන්නේ හයිඩ්‍රොලික් වලින්. ඒ කියන්නේ ද්‍රව පාවිච්චි කරලා යන බව කන්ට්‍රෝලින් සිස්ටම්ස් තියෙනවා. ඒ නිසා එහෙම ලේසියකට ප්ලේන් එක කඩා වැටෙන තත්ත්වෙට එන්න අමාරු. එන්ජින් එකක් කැඩිලා අතුපුරලා ගියත් අනිත් පැත්ත එන්ජින් එකෙන් ඇදගෙන පොඩක් පැත්තට යනවා. ඇදගෙන ෂේප් එකක් දාගන්න පුළුවන්. තව APU එක කියලා ඔක්කොම සම්පූර්ණ ඉලෙක්ට්‍රිකල් සිස්ටම් නැති වෙලා ගියත් APU එකක් කියලා තියෙනවා. උඩදී යන ගමන් කරන්ට් එක ජෙනරේට් කරලා මැෂින් ප්ලේන් එක දුවා ගන්න පුළුවන් තරම් සිස්ටම්ස් තියෙනවා. ඒ නිසා ප්ලේන් එකක ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කරන්න දෙයක් නැහැ. ඉතාලම ආරක්ෂිතයි. හැබැයි ওই සිස්ටම් ඔක්කොම වැඩ කරනවද කියලා චෙක් කරන්න ඕනේ. වැඩ කරන එක පොඩි හරි සිස්ටම් එකක් වැඩ කරන්නේ නැත්නම් ෆ්ලයිට් එක යවන්නේ නැහැ. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් සාමාන්‍යයෙන් ප්ලේන් එකක් චෙක් කරන විදි තියෙනවා රූටින් මේන්ටනන්ස් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ කාලෙන් කාලට චෙක් කරන විදියක් තියෙනවා. ප්‍රී ෆ්ලයිට් චෙක් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් එක ප්ලේන් එකක් ගත්තොත් ඒ ප්ලේන් එකට ABCD කියලා චෙක් හතරක් තියෙනවා. චෙක් ඒ කියන්නේ පැය 400න් 500න් කරන්න ඕනේ. පැය 500න් 500 වගේ චෙක් කරනවා. ප්ලේන් එක ගුවන් පැය 500ක් කම්ප්ලීට් කරපු ගමන් ඒ චෙක් එක කරනවා. චෙක් A කියන්නේ සාමාන්‍ය නෝමල් එකේ චෙක් කරනවා. ලොකුවට ඒතකොට ගලවන්නේ නැහැ. සාමාන්‍යයෙන් චෙක් කරගෙන යනවා. චෙක් B කියන එක මාස කීපයකට සැරයක්. චෙක් C කියන එක තවත් කාලයකට සැරයක්. දැන් චෙක් B නම් කරනවා අඩුයි. චෙක් C කියන එක මාස කීපයකට සැරයක්. චෙක් D කියලා ගත්තා නම් අවුරුදු 7කට සැරයක්. 6කට 12කට විතර සැරයක් එන්ජින් ඕවර්හෝල් ටෙස්ට් කියලා එකක් කියන්නේ. ඔය ප්ලේන් එක ගලවන අන්තිම ඇනේටම ගලවනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම එන්ජින් ගලවලා තියෙන හැම කොටසක්ම සම්පූර්ණයෙන් ගලවලා චෙක් කරලා හයි කරනවා. ඒ මුළු ප්ලේන් එකම ගලවනවා ඒක එන්ජින් ඕවර්හෝල් එකේදී. එතකොට දැන් චෙක් A එකේදී එච්චර ලොකුවට ගලවන්නේ නැහැ. B එකේදී තව ටිකක් ඇතුළට, C එකේදී තව ටිකක් ඇතුළට එහෙම වෙනවා ගලවනවා. එතකොට ඔය චෙක් ටික කිරීමෙන් පස්සේ ප්ලේන් ටික කියන්නේ සාමාන්‍යයෙන් ඒවා ෆ්ලයිට් එකට යන්න කලින් නෙමෙයි කරන්නේ. හැමදාම හැම ප්ලේන් එකක්ම මේ අවුරුදු මාස ගාණෙන් ගන්නට එහෙම චෙක් කරනවා. ඊට අමතරව ප්‍රී ෆ්ලයිට් චෙක් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් ෆ්ලයිට් එකට යන්න කලින්. ඒ කියන්නේ දැන් ගුවන් ගමන යන්න කලින් ඒක කරන චෙක් එකකට ලොකු වෙලාවක් යනවා. ඒකට තියෙනවා චෙක් ලිස්ට් එකක් ලොකු පොතක් වගේ එකක්. ඒත් ඒ චෙක් එක කරන්නත් පාර්සල් කීපයක් ඉන්නවා. විෂුවල් ඉන්ස්පෙක්ෂන් එකක් කරනවා කලින් මේ කියන්නේ එළියෙන් බලාගෙන යනවා මොනවා හරි ඇහැට පේන්න අවුලක් තියෙනවද කියලා. කියන්නේ ඔයිල් ලීක් එකක් මොනවා හරි කැල්ලක් කැඩිලා ටයර් එක හුලන්නේ නැහැ වගේ එකක්. එහෙම තියෙනවද කියලා බලාගෙන යනවා. විෂුවල් ඉන්ස්පෙක්ෂන් ටෙස්ට් චෙක් එකකින් පස්සේ ටෙක්නීෂියන්ලා වෙනම චෙක් ලොග් එකක් තියෙනවා.
ඒ චෙක්ලිස්ට් එක කම්ප්ලීට් කරගෙන මේක කියලා ටෙක්නීෂියන්ලා ටෙස්ට් කරනවා. ඊට පස්සේ එයාර්ක්‍රාෆ්ට් ඉංජිනේර් ටෙස්ට් කරනවා. ඉංජිනේර් ඇවිල්ලා හැම එකක්ම ආයිසරයක් එක එක කොටස් ටික චෙක් කරගෙන යනවා. ඒකෙන් පස්සේ පයිලට් එනවා. පයිලට්ත් චෙක් කරනවා. සාමාන්‍යයෙන් කොච්චර වුණත් තමන්ගේ නියම අහන්නේ. එතකොට කොච්චර ඉංජිනේර්ස්ලා ටෙස්ට් කරත් පයිලට් සාමාන්‍යයෙන් වටයක් ගිහින් බලනවා. එළියෙන් කියන්නේ මේ ෆ්ලයිට් එක නවත්තලා දීලා පොඩ්ඩක් වටයක් එළියෙන් ගිහිල්ලා ඇතුලෙන් ඇවිදලා කරලා බලනවා. ඒ අතරමැද කැබින් ක්‍රූ එක. කැබින් ක්‍රූ එක කියන්නේ වැඩ කරන යා හොස්ටස්ලා ස්ටුවර්ට්ලා ඒගොල්ලෝ. ඒගොල්ලෝ ඇතුලෙන් තමන්ට පේන ආකාරයකට අවුලක් තියෙනවද කියලා බලනවා. ටෙක්නිකල් ටෙස්ට් එක කරාට පස්සේ ඒගොල්ලෝ කොච්චර නතරද ඒගොල්ලෝ යනවා කරන්නේ. ඊට පස්සේ ගිහිල්ලා ප්ලේන් එක ස්ටාර්ට් කරන්න කලින් කොක්පිට් එකට ගිහිල්ලා කියන්නේ එරෝන එකට ගිහිල්ලා කලින්ම ඊට පස්සේ පයිලට් චෙක් කරනවා ඉන්ස්ට්‍රුමන්ට්ස් ටික. ඉන්ස්ට්‍රුමන්ට්ස් කියන්නේ දැන් ඇල්ටිටියුඩ් එක පෙන්වන වේගය පෙන්වන මැෂින්ස් දෙන්නේ. ඊට පස්සේ මොනවද මේ ATC ත් එක්ක සම්බන්ධ වෙන රේඩියෝ කමියුනිකේෂන් සිස්ටම්ස් ටික ඊට පස්සේ ලෑන්ඩින් ගියර් එක වැඩ කරනවද අර මොනවද රෝදේ වැටෙන එක වැඩ කරනවද කියලා එහෙම චෙක් කරනවා. ඔක්කොම ටික ඇතුළේ ඉඳන් චෙක් කරන ඒ ඇතුළේ සිස්ටම්ස් ටික චෙක් කරනවා. එයාක්‍රාෆ්ට් ඉන්ජිනියර් චෙක් කරනවා. පයිලට් චෙක් කරනවා. ඒ ටික කරලා ඉවරලා එන්ජින් එක ස්ටාර්ට් කරනවා. එන්ජින් එක ස්ටාර්ට් කරලා ආයෙත් ඔය ටික චෙක් කරලා එන්ජින් එක ඕෆ් කරලා තියෙද්දි කලින් ස්ටාර්ට් කරලා චෙක් කරලා එන්ජින් ඔයිල් ප්‍රෙෂර් එන්ජින් එක රන් වෙද්දි තියෙන දේවල් හීට් එක ක්ෂණිකව වැඩි වෙනවද ඒ දේවල් ටික ඊළඟට බලනවා. ඔය ඔක්කොම ටික කරලා සම්පූර්ණයෙන් ඔක්කොම 250 300ක් තියෙනවා. සියලු කාරණා ටික කම්ප්ලීට් කරලා තමයි ෆ්ලයිට් එක යනවා කියලා තීරණය කරන්නේ. හරිද? එතකොට සමහර යාලා ඉන්න වලින් ඔය ටික කොහොමත් ඔය ටික කරන්න නැතුව ෆ්ලයිට් එක උඩට ගන්න නැහැ කිසිම යාලා ඉන්නකින්. හැබැයි අර මයිනර් ඉෂුස් පොඩි ඒවා තියෙනවනේ. පොඩි ඒවා සමහර යාලා ඉන්න වලින් අමතක කරලා දානවා. ඒනවා ශ්‍රී ලංකන් එක කවදාවත් එහෙමවත් කරන්නේ නැහැ. ඒගොල්ලෝ කොහොම හරියටම චෙක් කරලා තමයි යවන්නේ. සාමාන්‍යයෙන් ලංකාවේ ප්‍රසිද්ධ කාරණාවක් තමයි ශ්‍රී ලංකන් ප්ලේන් පරක්කුයි කියන එක. ඒවා හිනා වෙලාවට වැඩ කරන්නේ ජීවිතේකට. ජීවිත 8න් 8ට යන්න දෙනවා 12ට විතර යන්නේ නැහැ. මේ එන්න දෙනවා නම් මම ගිය පාර මේ අන්තිම පාර ගියපු වෙලාව මම සෙන්ස් වල දෙපන්තියක් දාගෙන ජපානයේ නරිටා එයාපෝට් එකෙන් සිකුරාදා හවස ඇවිල්ලා මෙතන මම මෙහෙ පාන්දර 4ට විතර ඇවිල්ලා උදේ 4ට පන්තිය දාගෙන තිබ්බේ. සිකුරාදා හවස එයාපෝට් එකේ ශ්‍රී ලංකන් ප්ලේන් මම සාමාන්‍ය බුක් කරන්නේ ශ්‍රී ලංකන් ප්ලේන් විතරයි. ඊට පස්සේ ශ්‍රී ලංකන් එකේ ප්ලේන් එතෙන්ට ගියාට පස්සේ සපෝට් එක පරක් වෙනවා. තව දවසකින් යනවා කියලා කිව්වා. හරි. ඒතර මම ඇතුලේ වැඩ කරනවත් එක්ක හරිද? එතකොට මේ එහෙම අවුල් තියෙනවා. එහෙම තියෙන්න හේතුව මේකයි. අපිට තියෙන ප්ලේන් පොඩ්ඩයිනේ. අපිට වෙන රටවල් වගේ සල්ලි නැහනේ. ඒතකොට අපිට තියෙන ප්ලේන් ටිකෙන් අපි මැච් එකක් ගහන්න ඕනේ. අපිට තියෙන ප්ලේන් ටිකෙන් සෑහෙන ප්‍රමාණයක් වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්නේ නැහැ කියන්නේ ඒව ඔපරේට් කරන්නේ නැහැ. නවත්තලා තියෙන එයාපෝට් එකේ හේතුව 320 නියෝ කියලා ප්ලේන් වර්ගයක් තියෙනවා. ඒ ප්ලේන් වර්ගයේ කොවිඩ් කාලේ නවත්තලා තියෙද්දි ඒවයි පොඩි ප්‍රශ්නයක් ආවා. ලෝකෙම හැම ජාතියෙම හරිද? 320 නියෝ කියන එකේ හැම ලෝකේ තියෙන හැම ප්ලේන් එකකම ප්‍රශ්නයක් ආවා. ඒ ප්‍රශ්නේ විසඳන්න එයාබස් කම්පැනියෙන් මේ පාර්ට්ස් ගෙන්නන්න ඕනේ. ඒ පාර්ට්ස් ගෙන්නන්න දැන් ලෝකේ තියෙන හැම යාලා ඉන්නකම පාර්ට්ස් ගෙන්නන්න මේ එයාබස් එකට ඕඩර්ස් දාලා දෙන හින්දා ඒගොල්ලන්ට තාම මේක දී ගන්න බෑ. අවුරුදු ගාණක් ගිහිල්ලා තාම ඒගොල්ලෝ ප්‍රොඩක්ෂන් එකක් කරලා ඒ පාර්ට් ටික දෙන්න බෑ. දැන් අවුරුදු 3-4ක් ගිහිල්ලා තියෙනවා. ඒවා දුන්නාට පස්සේ ඒවා හයි කරලා තමයි අර ප්ලේන් ටික පාවිච්චියට ගන්න වෙන්නේ. ඒක ටික බිම තියෙන්නේ. ඒතර දැන් අපි ළඟ තියෙන ඊටු ටික normal 320 ටිකයි ඒ ටිකෙන් තමයි අපි වැඩි ඇදගෙන යන්නේ. එතකොට විශේෂයෙන් සමහර ඒවා වැඩි දුවනවා නැත්තම් ශ්‍රී ලංකා සිංගප්පූර් ෆ්ලයිට් එක එහෙම දුවනවා වැඩි. يعني ඒක මේ එනවා මේ යනවා. හරිද? ඒතර එහෙම තියෙනවා. එතකොට මේ එහෙම ෆ්ලයිට් දැන් අපි තියෙන ටිකෙන් අපි සෑහෙන්න අමාරුවෙන් මේක ඇදගෙන යන්නේ. එතකොට අපිට තියෙන ටික අපි හරියට ටෙස්ට් කර දැන් ඉන්දියාව වගේ එහෙම නෙමෙයි ඉන්දියාවට එහෙම උත්තරම සල්ලි තියෙන හින්දා ඕනේ ප්ලේන් එකක් ගත්තා. අපි ගත්තොත් අපි ළඟ තියෙන අවුරුදු 30ක් 20ක් පරණ ප්ලේන්. ඒවා වෙන රටවල් වලින් දෙතුන් පාරක් පාවිච්චි කරපු ප්ලේන්. අපි ළඟ තියෙන අලුත්ම ප්ලේන් එකත් අවුරුදු 12ක් පරණයි. හරිද? එතකොට ඒකත් තව දෙතුන් දෙන්නෙක් විතර පාවිච්චි කරපු ප්ලේන් එකක්. එතකොට අපි ළඟ ඒ තියෙන පාවිච්චි කරපු ප්ලේන් තියෙන්නේ අපි සල්ලි දීලා ගත්තේව නෙමෙයි. අපි ලීස් එකකට ගත්තා ඒවා. හරිද? රටේ ආර්ථිකයට ඉතින් ඒගොල්ලන්ට වැඩක් නැහැ නේ. ඉතින් අපි තියෙන විදියට වැඩේ යනවා. කොහොම හරි ওই පරණ ඒවා ටිකක් තියාගෙන ඒත් අපි අනිත් ගොඩක් එයාලයින් වලට වඩා හොඳ සර්විස් එකක් හොඳ ආරක්ෂිත සර්විස් එකක් දෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පරක්කු වෙන කේස් එක තමයි. ඒ කියන්නේ මොකද මේගොල්ලන්ට පොඩි ප්‍රශ්නයක් ආවත් දැන් එක සැරයක් මං ඉන්න කාලේ එක ෆ්ලයිට් එකක් දවස් 3ක්ද 4ක්ද කැන්සල් කරා. එක ෆ්ලයිට් එකක් කැන්සල් කරනවා කියන්නේ පට්ට පරක් මේ එක ෆ්ලයිට් එකක් කැන්සල් කරනවා කියන්නේ පට්ට පාඩුවක් ඈ. ඒ කියන්නේ මේ මාරම ගාණක් මොකද දැන් ටිකට් ටික සල්ලි එක්ක රිටර්න් කරන එක ෆ්ලයිට් ටයිම් එක කැන්සල් කරනවා කියන්නේ ලොකු මිලියන් ගාණක පාඩුවක්. පාඩුව කියන්නේ මෙහෙමයි. ටිකට් සල්ලි ආපහු දෙන එක විතර නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි මේ ෆ්ලයිට් ටයිම් එක ඇලොකේට් කරනකොට ඒ රටවල් වලට ගෙවන්න ඕනේ. ඒකට අපි කියලා තියෙනවා කියලා ජපාන්ට ගේනවයි කියලා ෆ්ලයිට් එකක් අපි. දැන් අපි ජපාන් එයාපෝට් එකට සල්ලි දෙන්න ඕනේ. අපි යනවා නම් මෙහි ඉඳන් ජපාන්ට යනකොට විවිධ ගුවන් සීමා පහු කරගෙන යන වෙන රටවල් වල ඒ ගුවන් සීමා වලට අපි සල්ලි ගෙවන්න ඕනේ. ඒ ඔක්කොම ටික ආයි දෙන්නේ නැහැ සල්ලි. දැන් ෆ්ලයිට් එක එන්නේ නැහැ කිව්වහම දෙන්නේ නැහැ කැන්සල් කරනවා කිව්වා. ඒත් එහෙම ලොකු පාඩුවක් තියෙනවා. එක සැරයක් ඔය පහුගිය කාලේ ෆ්ලයිට් එකක් ඇතුළට මීයක් රින්ගලා දවස් ගාණක් ෆ්ලයිට් කැන්සල් කර මිලියන කෝටි 300ක් පාඩු කරගෙන නියම හැව්වා. ඉතින් යන්නද කියන්නකෝ. දැන් අපි ඔක්කොම අපි දන්නා ෆ්ලයිට් එක ඇතුළේ මීයක් ඉන්නවා කියලා. දැන් අපි ඔක්කොම චෙක් ටික කරලා කම්ප්ලීට් වුණත් මූ යන ගමන් වෛරයක් ආවොත් එහෙම. මාර ප්‍රශ්නයක් නේ. ඉතින් මුළු ඔක්කොම ගලවලා සීට් ගලවලා මීයා හැව්වා. එහෙම තියෙනවා. එතකොට මේ මාර දේවල්. ඉතින් මං හිතන්නේ ඌ තමයි මේ ලෝකෙට වැඩිම පාඩුවක් කරන්නේ මීයා. කෝටි 150ක් 200ක් පාඩු කරන්නේ. ඊට පස්සේ මේ එහෙම තියෙනවා. ඊළඟට ලෝකෙ වටිනා හරිද? ඊට පස්සේ දැන් ඒක උනේ දැන් කාලයක් යන ඉවර හරිද? දවස් 3ක් 4ක් ඔක්කොම ෆ්ලයිට් ඩිලේ කරලා කැන්සල් කරලා ඒ ෆ්ලයිට් එක නැතුව ඉතුරු වෙන ගමන් ගිහින් මාර මැච් එකක් ගැව්වා ඒක. ඊට පස්සේ මේ දැන් කොහොම හරි කතන්දරයට ආවොත් දැන් ලංකාවේ එහෙම එයාලයින් එක පොඩි ප්‍රශ්නයක් තිබ්බොත් යවන්නේ නැහැ.
පරක්කු කරලා තමයි කියන්නේ වැඩේ විසඳගෙන තමයි යවන්නේ. ඒක තමයි ලංකාවේ තියෙන පොලිටි එක. ඊළඟට දැන් එහෙම යවන්නේ නැති එකනේ සමහරවිට අපි යනවට වඩා පාඩුයි කියන්නේ. එයාලා ඉන්න එකට. දැන් පරක්කු වෙලා යන්නේ. පැය තුනක් පරක්කු වෙලා යද්දී අර සාමාන්‍ය ගාස්තුත් කියලා දඩක් ගෙවන්න වෙනවා. අලුතෙන් අර මුල් ගාස්තු ටික ඔක්කොම ගෙවන්න බෑ. අර ගුවන් සීමා පාවිච්චි කරනකොට රටවල් වලින් යනකොට එයාපෝට් එක පාවිච්චි කරනකොට ටික ගෙවලා ඊට පස්සේ යනකොට ආයි දඩක් ගෙවලා එහෙම කරලා යනකොට සමහර ටිකට් වලින් හම්බෙන සල්ලි වලින් වැඩේ කව කරන්න බෑ. එහෙම වෙන වෙලාවල් තියෙනවා. ඒ නිසා පාඩු පිට හරි අපි ඒක හරියට කරගෙන යනවා. දැන් මේකේ මුලින්ම ආපු කන්සර්න් එක තමයි ඔය ඉන්දියාව කියන්නේ ඉන්දියාවේ ෆ්ලයිට් එක වැඩිච්ච වෙලාවේ මේගොල්ලෝ චෙක් කරලා නැහැ හරියට මොකක් හරි ඉෂුව එකක් තිබුණා. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් එහෙම යවනවා වෙන්නත් පුළුවන් ඈ. පොඩි මයිනර් ඉෂුස් තියෙදි සමහරවිට යවනවා. ඉතින් අපි ලංකාවේ යනතර වෙන රටවල් යවනවා. මොකද ඒගොල්ලෝ සල්ලි ගැන ගොඩක් හිතනවා. ලංකාවේ සල්ලි ගැන ඇත්තට හිතන්නේ නැහැ. ඒකයි එයාලා ඉන්නේ ගොඩක් පාඩු වෙන්නේ. ඊළඟට ඒගොල්ලෝ මේ යවනවා. එහෙම හින්දා තමයි ප්‍රශ්නයක් වුණේ කියලා කලින් කිව්වා. දැන් ඊයේ පෙරේද වෙද්දි කියනවා මේකයි කියන්නේ දැන් කියනවා මෙහෙම එකක්. දැන් ඔක තවත් වෙනස් වෙයි සමහරට. දැන් ওই ෆ්ලයිට් එකක් ගුවන්ගත වෙද්දි මේ ඒක ඉහළ රැඳි මේක සම්පූර්ණයෙන් අපේ පාඩමක් තියෙනවා මේක හරිද? මේ අපේ පාඩමක් තියෙනවා විසි සිලබස් එකේ. දැන් මේක නම් ෆ්ලයිට් එක මේක ඉහළට එසවුම් බලයක් ෆ්ලයිට් එකේ බරට සමාන විදියට ඉහළට එසවුම් බලයක් තිබ්බම තමයි මේක යන්න පුළුවන් වෙන්නේ. අහසේ සම්පූර්ණව තියෙන්න වෙන්නේ බරට සමාන ඉහළට එසවුම් බලයක් ගොඩනගනවා. ඒ එසවුම් බලය ගොඩනගන්නේ ෆ්ලයිට් එකේ උඩින් යටින් හුලෙන් පාස් වෙන එකෙන් බර්නූලි බලපෑම කියලා එකක් තියෙනවා. ඒ බර්නූලි ඉෆෙක්ට් එකෙන් තමයි ඒ එසවුම් බලය ගොඩනගන්නේ. ඒ එසවුම් බලයට බලපානවා මේ ගුවන් යානාවේ වර්ග මේ තටු වල වර්ගඵලය. මේ තටු ටිකෙන් ආවරණය වන කුලම් බදන වර්ගඵලය. මේ ලම්බක හුලම් බදන වර්ගඵලය බලපානවා. ඒ කියන්නේ මම මේ පාට කරන ඔක්කොම මුළු වර්ගඵලයෙන් බලපානවා. මේ වගේ වර්ගඵලයක් හරි වැදගත් වෙනවා. මේ වර්ගඵලය වැඩි වෙද්දි බලය වැඩි වෙනවා. සහ ඒ වගේම මේ ගුවන් යානයේ ගමන් කරන වේගය කියන එකත් මේ බලයට බලපානවා. ගුවන් යානයේ වේගයත් බලයට බලපානවා. එතකොට දැන් මේ අනතුර වෙලා තියෙන්නේ කොහොමද? දැන් අනතුර වෙලා තියෙන්නේ ඉන්දියාවෙන් ටේක් ඔෆ් කරලා විනාඩි තප්පර ගාණක් යනකොට වෙලා තියෙන්නේ. පොඩි වෙලාවක් එක තමයි වෙලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් එතකොට ප්ලේන් එක සාමාන්‍යයෙන් උඩට ගියා විතරයි. ලොකු වේගකින් යන්නේ නැහැ. එතකොට උඩට ගිහිල්ලා විතරයි තාම. අඩු වේග වලින් යනකොට බලය අඩුයිනේ. අඩු වේග වලින් යනකොට මේ උඩට තියෙන බලය අඩුයි. ඒ බලය අඩු නිසා ඒ බලය වැඩි කර ගැනීම සඳහා ප්ලේන් එකේ වර්ගඵලය වැඩි කරගන්න සිස්ටම් එකක් තියෙනවා ප්ලේන් වල. අඩු වේග වලින් යද්දි ලොකු බලයක් ගොඩනගා ගන්න තටු වල වර්ගඵලය වැඩි කරගන්න සිස්ටම් එකක් තියෙනවා. ඒකට කියනවා ෆ්ලැප්ස් කියලා. එතකොට ෆ්ලැප්ස් කියන එකේදී තියෙන්නේ තටු වල වර්ගඵලය වැඩි කරනවා. දැන් මේක නම් තටුව මේක නම් අපිට තියෙන තටුව මේ ෆ්ලැප් එකක් ඒ කියන්නේ ඇතුලෙන් කන්ට්‍රෝල් ගන්න පුළුවන්. මේක නම් මේ ගුවන් යන්නේ තටුව මේ ෆ්ලැප්ස් අපිට පුළුවන් මෙහෙම මේ සුදු පාට කොලේ නම් ෆ්ලැප් එක කියන්නේ මේක මෙහෙම එළියට ගන්න සහ ඇතුලට ගන්න. හරියටම කිව්වොත් එළියට ගන්නවා ඇතුලට ගන්නවා නෙමෙයි අංශක ගණක් අනතරීමක් වෙනවා. මට තේරෙන්න කියනවා එළියට ගන්න සහ ඇතුලට ගන්නවා විදියක් කරන්න පුළුවන්. එතකොට මේක සම්පූර්ණයෙන් එළියට ගන්න තිබ්බොත් ලොකු වර්ගඵලයක් තියෙනවා තටුවට. ඇතුලට ගත්ත පොඩි වර්ගඵලයක් තියෙනවා. එතකොට දැන් ෆ්ලයිට් එකක් විතර අඩු වේග වලින් යනකොට බලය අඩු නිසා බලය වැඩි කර ගැනීම සඳහා මේ ෆ්ලැප්ස් කියන එක එළියට දාගෙන ඉන්න ඕනේ. නැත්තම් මේ බලය මදි උඩට යන්න. මේක 60 එච්චර පේන්නේ නැහැ පොඩියට තියෙන්නේ. ෆ්ලැප්ස් කියන එක. පොඩි කොටසක්. නමුත් මේ පොඩි කොටසක් වල ලොකු බලපෑමක් වෙනවා. එතකොට මේ දැන් ෆ්ලයිට් එකක් ඇතුළත මේ බිම ඉඳන් උඩට ගනිද්දි ඒ පොඩි වේගවලදී මේ ෆ්ලැප්ස් කියන එක පුළුවන් තරම් එළියට දාගෙන ඉන්නේ. පොඩි වේගනේ එළියට දාගෙන ඉන්නේ ෆ්ලැප්ස්. එතකොට දැන් මෙතන මේ දැන් කියන විදිහට මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවා. දැන් මේ ෆ්ලැප්ස් ඔය Boeing 787 එකේ දැන් කොක්පිට් එක මෙහෙම කියන්නේ පයිලට් ඔය මේ කැප්ටන් සහ ෆස්ට් ඔෆිසර් මේ පැත්තේ ඉන්නවා නම් පයිලට්ලා දෙන්න ඉන්නවා නම් ඔය ෆ්ලැප්ස් කන්ට්‍රෝල් කරන ලීවර් එකක් මෙතන තියෙනවා. ෆ්ලැප්ස් ලීවර් එක තියෙනවා මෙතන. මේ හරිය දැනග දැන් මේ වාහනයක ගියර් දානවා වගේ පොසිෂන් එක ෆ්ලැප්ස් ලීවර් එක තියෙනවා. මේ හරිය දැනග තියෙනවා මේ මොනවද රෝද ලෑන්ඩින් ගියර් එක රෝද එළියට ගන්න ඇතුළට දාන ලීවර් එක මේ වගේ දැනග තියෙනවා. දැන් ප්ලේන් එකක් උඩට ගියපු ගමන් රෝද ඇතුළට ගන්න ඕනේ. නැත්නම් ඒ රෝද එළිය තියෙනකොට උලංග වල බලපෑමත් එක්ක ප්ලේන් එක යන්නේකට ඒක අවාසිදායක විදිහට බලපානවා. කියන්නේ රෝද එළියට දාගෙන යනකොට උලං හරියට පාස් වෙන්නේ නැති හින්දා රෝද එළියට ඒක බලපානවා ගුවන් යානේ යන්නේකට. දැන් මෙතන දැන් කියන්නේ මෙහෙම එකක්. තාම කන්ෆර්ම් නැහැ. දැන් ෆ්ලයිට් එක මේ රනවේ එකෙන් උඩට ගන්නේ සාමාන්‍ය කැප්ටන් කියන්නේ වැඩි අත්දැකීම් තියෙන කෙනා. ෆස්ට් ඔෆිසර් කියන්නේ අලුත් එක්කෙනා. හරිද? අලුත් එක්කෙනා පැරණි කෙනා යන්නේ. එතකොට දැන් සාමාන්‍ය ෆ්ලයිට් එක උඩට ගන්නේ කැප්ටන් බොහෝ විට. ඒක කැප්ටන් උඩට ගන්න ගමන් ෆස්ට් ඔෆිසර් තමයි ගානට ෆ්ලයිට් එක කන්ට්‍රෝල් කරලා උඩට ගත්ත ගමන් ෆස්ට් ඔෆිසර්ගේ වගකීම තමයි ලෑන්ඩින් ගියර් එක අකුලගෙන කියන්නේ රෝද ටික ඇතුළට අරගෙන ෆ්ලැප්ස් ටික ලෑන්ඩින් ගියර් එක ඇතුළට ගන්න එක සහ ෆ්ලැප්ස් නම් තියා කන්ට්‍රෝල් ගන්න ඕනේ නැහැ. ඒ පළවෙනි කාරණා තමයි ලෑන්ඩින් ගියර් එක ඇතුළට ගන්න ඕනේ. කියන්නේ රෝද ටික ඇතුළට ගන්න ඕනේ. හරිද? මේකේ කියන විදිහට වෙලා තියෙන්නේ මෙහෙමලු. දැන් තාම කන්ෆර්ම් නැහැ. දැන් මේ ෆ්ලයිට් එක උඩට ගත්ත ගමන් ඒක සාමාන්‍යයෙන් කැප්ටන් බලන් ඉන්න එක කරනවා. ඉතින් අර හෙඩ්සෙට් එකෙන් අහගෙන ඉන්නවා. අරයා කියනවා මේක හරි කියලා එහෙම කියනවා. එතකොට උඩට ගත්ත ගමන් දැනට කියන විදිහට ෆස්ට් ඔෆිසර්ට වැරදීමක් වෙලා මේ ලෑන්ඩින් ගියර් එක ගන්න එක වෙනුවට ෆ්ලැප්ස් ක්ලෝස් කරලා මේ පැත්තට. හරිද? එතකොට දැන් කියන්නේ රෝද ටික ඇතුළට ගන්නවා වෙනුවට ෆ්ලැප්ස් ලීවර් එකලු දාලා තියෙන්නේ. එතන මොකද්ද වෙන්නේ? තාම ප්ලේන් එක උඩට ගත්තා විතරයි. අර තට්ටු වල වර්ගඵලය වැඩි වෙලා තිබිච්ච එකක් දාලා අඩු කරගත්ත එක පාට. ෆ්ලැප්ස් ලීවර් එක ක්ලෝස් කරලා අඩු කරගත්තා. එතකොට මොකක් වෙනවද? වර්ගඵලය අඩු වෙන එකෙන් ක්‍රියාත්මක වෙන බලය අඩු වෙනවා. අනිත් අතට ඒ වෙනකොට හරියට රෝදෙත් අකුලගෙන තියෙන්න ඕනේ. දැන් රෝදය ඇකිලිලත් නැහැ. මොකද අර වැරදිගෙන මේවා කරලා තියෙන්නේ. රෝදය ඇකිලිලත් නැහැ. එතකොට බලපෑම් දෙකයි. ඇයි ෆ්ලැප්ස් වල වෙච්ච වැරද්දයි රෝදය අකුලාගෙන නොතිබීම කියන වැරද්දයි. ඔය වැරදි දෙකම සිදුවීම නිසා ප්ලේන් එක එකපාරට දැන් මේ බලය අඩු වීමත් එක්ක එකපාරටම බර වැඩිනේ බලයට වඩා එතකොට ටටක් ගාලා තප්පරයක් වගේ අතුත් අඩි ගානක් කොහොම වැටෙනවා. එතකොට දැන් බර වැඩිනේ. මොකද වැටෙන්න පටන් ගන්නවා උඩින් ඉඳන්. එහෙම වැටෙන්න පටන් ගන්නකොටලු දැන් කැප්ටන්ට එකපාරට මේක නෝට් වෙන්නේ නැහැ. මොකද මේ වෙලා තියෙන්නේ මම කියන්නේ දැනට තියෙන කතන්දරය. අපිට තාම මේක කන්ෆර්ම් නැහැ.
එතකොට කැප්ටන් හිතනවා මොකද්ද දැන් මේ මොකද මේ වැටෙන්නේ මේ ටෙක්නිකල් ෆෝල්ට් එකක් ඉඳලා කියලා එයාට අක්ගාලා කතා කරනවා මේ මේකෙන් කතා කරලා කියන එයාට නෝට් එකක් පාට මිනිස්සුනේ තප්පරයක් දෙකක් අතට මෙන්න මේකයි වෙලා තියෙන්නේ කියලා එකපාරට මෙයාට හොයගන්න බෑනේ ෆස්ට් ඔෆිසර් අතට ලෑන්ඩින් ගියර් එක දානවා වෙනකොට ෆ්ලැප් එක දැම්මද කියලා දන්නේ නැහැ නේ එකපාරට මේක නෝට් නැහැ එයා කලබල වෙලා අක්ගාලා මෙහෙට කතා කරනවා ඉතින් දැනට කියනවා ඒක තමයි වෙලා තියෙන්නේ කියලා එතකොට බලය අඩුවීමත් එක්ක ප්ලේන් එක කොහොම පල්ලෙට ඇවිල්ලා බිමට වැටෙනවා කියලා තමයි දැනට කියන්නේ තාම කන්ෆර්ම් නැහැ එතකොට මොකද වැරදි දෙකක් සිද්ධ වෙලා තියෙනවා එකක් තමයි ලෑන්ඩින් ගියර් එක අකුලා නොතිබීම අනිත් එක තමයි ෆ්ලැප්ස් පොසිෂන් එක වැරදි වීම so ඒ දෙකත් එක්ක වැටෙන්නත් පුළුවන් හැබැයි ඉතින් වර්තමාන ප්ලේන් එක නේ Boeing 747 කියන අධි තාක්ෂණික හොඳ ප්ලේන් එකක්. ඒකේ ලෑන්ඩින් ගියර් එක එහෙම අකුලලා නැත්තම් දඩ එලාම්මයක් වදින උඩට යද්දි. ඒ කියන්නේ මේක අපිට අමතක වුණා ලෑන්ඩින් ගියර් එක අකුල ගන්න. ටිකක් කරලා යද්දි එලාම් එක තප්පර ගානේ එලාම් එක වදිනවා මේක ටක් ගාලා අකුලන් ලෑන්ඩින් ගියර් පොසිෂන් එක ගැන එලාම්මයක් වදිනවා. ඉතින් එහෙම ඒවා වැදුන්නේ නැද්ද නැත්තම් මේ කියන එක නෙමෙයිද උනේ කියලා තාම අපිට කන්ෆර්ම් නැහැ. මොකද ඉතින් එහෙම ලෑන්ඩින් ගියර් එලාම් එක වැදුනා ටක් ගාලා මෙයාට ටික් කරනවා නේ මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා ලෑන්ඩින් ගියර් එක දාලා නැහැ ෆ්ලැප්ස් තමයි දාලා තියෙන්නේ කියලා. එහෙම ප්‍රශ්නයක් තාම තියෙනවා. ඒ නිසා ඉතින් හරියටම කියන්න බෑ. මොකක්ද වෙලා තියෙන්නේ කියලා තාම. ඒක හිමීලේ ඉතින් අවේශණය වෙගෙන ආයේ කොහොමවත් ඒක ඉතින් ලොකු ප්‍රශ්නයක්. මොකද ඒකත් එක්ක එයා ඉන්දියා කියන්නේ මේ ඒ තමයි තියෙන එයා ලයින් එකේ මිනිස්සු ගාණක් නැති වුණා. ලොකු දේපල ප්‍රමාණයක් මිනිස් හානියක් වුණා ලොකු ජීවිත හානියක්. ඊට පස්සේ බෝයින් කම්පැනියට නරකනමක් ආවා. බෝයින් කම්පැනියේ කොටස් කඩා වැහෙන්න අද වෙනකොට. කොටස් වෙලඳ පොලේ බෝයින් කම්පැනියේ මිල ටිකක් කඩා වැහෙන්න අද වෙනකොට. මොකද බෝයින් එක සාමාන්‍ය ලේසියෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ බෝයින් ප්ලේන් එකකට. ඊළඟට එයා ලයින් එකේ නම සම්බන්ධව ලොකු ප්‍රශ්නයක් ආවා. දැන් මිනිස්සු ඉතින් දැන් ඔයා හිතන්නකෝ දැන් මේ ළඟ කාලෙක එයා ලයින් එකේ ප්ලේන් එකක් කඩා වැහෙලා තිද්දි ඔයා ඒක යන්න කැමති වෙන්නේ නැහැ නේ. පීනගම යනවා එක්ක කියලා හිතාගෙන එහෙම වෙනවනේ. එහෙම ප්‍රශ්න ගොඩකට එනවා. ඉතින් ඒකත් ඔක්කොම වඩා වටින්නේ මිනිස්සුන්ගේ ජීවිතනේ. මිනිස්සුන්ගේ ජීවිත හානි වුණා. දැන් මේක ඉන්වෙස්ටිගේෂන් එකක් කරලා මේකේ කතන්දර ටික හොයලා බලයි මොකද්ද වෙන්නේ කියලා. මොකද වෙන එකක් ඉන්වෙස්ටිගේට් කරනවට වඩා මේක ඉන්වෙස්ටිගේට් කරන්න ලේසි වෙයි. මොකද වෙන ඒවා වැටෙන්නේ මුහුදට. ගොඩක් දුර ගිහිල්ලා වැටෙන්නේ. සිග්නල් නැති වෙලා ATC ටවර්ත් එක කනෙක්ෂන් නැති වෙලා වැටෙන්නේ. මේක මේ රට ඇතුලේ තප්පර 10 15ක් ඇතුලේ වැඩිච්ච එකක්. තප්පර 20ක් ඇතුලේ වගේ නේටුනේ. ටේක් ඔෆ් කරපු වෙලාව ඉඳන්. ඒ නිසා මේක හොයන්න ටිකක් මං හිතන්නේ ලේසි වෙයි කලින් ඒවට වඩා. මේ වගේ වැරද්ද දැන් සාමාන්‍යයෙන් ඔය ලෝකේ ප්‍රබල ගුවන් යාන අනතුරු තියෙනවා. මේ හැම එකෙන්ම පස්සේ හැම වෙලාවෙම මේ එයාලයින් විසින් එක එක අලුත් කොටස් හඳුන්වා දෙනවා ගුවන් යාන වලට. ඉතින් මේක අර එහෙම එකක් නම් තව අලුත් ගොඩක් දේවල් ගුවන් යාන වලට එකතු වෙයි. මොකද ඒක මිනිස්සුන්ට වෙන්න පුළුවන් වැරද්දක් නේ. හදිසියෙන් මේක වෙනකොට මේක දාන එක. ඒ නිසා තව මොනවා හරි කොටස් ටිකක් එයි. හැබැයි දැනටත් ඉතින් ලෑන්ඩින් ගියර් එක ඔන් කරේ නැත්නම් සිග්නල් එක වදිනවා අනිවාර්යෙන් මේ එලාම් එක වදිනවා. කොහොමත් ලෑන්ඩින් ගියර් එක ඇතුළට ගත්තේ නැත්නම්. ඒක මොකද්ද තියෙන්නේ කියලා පස්සේ බලමු. ඔක තමයි කතන්දරේ. හරි. ඉවරයි. ඊළඟට බ්ලැක් බොක්ස් එක කියන්නේ මොකද්ද? බ්ලැක් බොක්ස් එක කියන්නේ අතන රතු පාට කළු එක නෙවෙයි රතු පාට එකක්. මේ ඒකේ තමයි මේ සියලු ලොග් එක දැන් ෆ්ලයිට් එකක් සියලු ලොග් එක වාර්තා වෙන්නේ. මේකේ බ්ලැක් බොක්ස් එකෙන් හොයන්න තරම් මහා දෙයක් තියෙයි කියලා හොයන්න අමාරුයි. නෑ හොයන්න පුළුවන්. මේ බ්ලැක් බොක්ස් එක තියෙන්නම මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ප්ලේන් එකට මොකද මේ කියලා හොයාගන්න. හරිද? එනික ඇතුළේ ලොග් වෙනවා සියලු දේවල් වොයිස් රෙකෝඩරයක් වෙනමත් තියෙනවා කොක්පිට් එක ඇතුලේ. ඉතින් එහෙම දේවල් තියෙනවා. ඉතින් ඒක ඇතුලෙන් තමයි ඉන්වෙස්ටිගේෂන් එක කරන්නේ ෆ්ලයිට් එකට මොකද්ද වෙලා තියෙන්නේ මේ වෙලාවේ කියලා. මේ ඒක හරහා ඉතින් ඉක්මනට මේක හොයාගනි. මොකද්ද වෙන්නේ කියන්නේ? මොකද්ද වෙලා තියෙන්නේ කියන්නේ. දැන් බ්ලැක් බොක්ස් කොහොම නෙමෙයි දැන් ඔය මේක හොයන්න බ්ලැක් බොක්ස් එකේ ලොකුම මම කියන්නේ බ්ලැක් බොක්ස් එක නැතත් මේක හොයන්න පුළුවන්. ඉතින් මේක මේ ටේක් ඔෆ් කරපු ගමන් වෙච්ච ඉන්සිඩන්ට් යන්නේ. අනිත් එක මේක වීඩියෝ එකකුත් තියෙනවානේ. මේක වැටෙනවා. දැන් මේ බ්ලැක් බොක්ස් එක කියන එක ගොඩාක් ලොකු රෝල් එකක් ප්ලේ කරනවා. අපි දන්නේම නැති දැන් හිතන්නකෝ මෙහෙන් ගියපු ෆ්ලයිට් එකක් අර දන්නේම නැති පැත්තක කිසිම වීඩියෝ එකක් නැහැ. ෆ්ලයිට් එකට මොකද උනේ කියලා හොයාගන්නත් බෑ. දැන් එහෙමත් වෙන්නේ ඔය කලින් මැලේසියන් එයාර්ලයින් ෆ්ලයිට් එකක් නැතුනේ MH370 කොහෙද? ඉතින් ෆ්ලයිට් එකට මොකද මේ කියලා හොයාගන්න බැරි වෙලාවට බ්ලැක් බොක්ස් එක හොයාගත්තොත් සිද්ධිය සම්පූර්ණයෙන් විශ්ලේෂණය කරගන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ ඒකේ රෙකෝඩ් වෙලා තියෙනවා ලොග් එක ගියපු ආරාමයක් ගොඩක් ඉස්සර තියෙනවා. දැන් මේකේ නම් බ්ලැක් බොක්ස් එක කියන එකේ කොහොමද නැතත් හොයාගන්න පුළුවන් තත්ත්වයක් තියෙන්නේ මොකද්ද උනේ කියලා. බලමු තව ටික දවසක් යනකොට ගියයි ඒකට. ඔහොම නෙමෙයි ප්ලේන් වල තියෙන ප්‍රශ්න කුරුල්ල ගිහිල්ලා වැටෙනවා. දැන් කොරියන් එයාර්ලයින් ප්ලේන් එකක් වැටුණා එන්ජින් එක කුරුල්ලෙක් ගිහිල්ලා. එන්ජින් එක උඩින් යද්දි කුරුල්ලගේ තුන් දෙනෙක් එන්ජින් එක හරහා ගියා. එන්ජින් එක බ්ලාස්ට් වුණා. දුන් දැම්ම ඉවරයි. එක පැත්තක් සාමාන්‍යයෙන් එක පැත්තක් ඩවුන් වුණා. අතිලක්ෂ මයිල් කෙනෙක් නම් ප්ලේන් එක ලෑන්ඩ් කරගන්න පුළුවන්. ඒ වුණාට ඒ වෙලාවේදී කරන්න බැරිලා කොහමද? ඒ වෙලාවේ කොහොම හරි එහෙම දේවල් තියෙනවා. ඉතින් හරිද? මාන දේවල් තියෙනවා. බලාගෙන ප්ලේන් එක යනකොට. ඊළඟට හරි. දැන් ආගන්න.